සමගි පාරට යන්න පුළුවන්ද අයියේ? පුළුවන් නංගි. නගින්න වීල් එකට. කවුරුත් නැවැත්තුවේ නෑ අයියේ වාහනය. කට්ටිය හිතුවද දන්නේ මෝහිනී කියලා. මෝහිනී වෙලත් මදි අයියේ වෙන දේවල් එක්ක. ඇයි නංගි එහෙම කිව්වේ? ගෙදර ප්‍රශ්නද? ප්‍රශ්න නම් තිබුණ නැත්තේ බැඳලා මාස 2-3ක් යනකම් විතරයි අයියේ. බේබදුකම නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම. හරි කෙනා ගැන දැනගන්න කාලයක් යනවා. සමහර මිනිස්සුන්ට බොන්න ගත්තාම ලිමිට් නෑ. ගෑනු ඔය දුක් විඳගන්නව කාටවත් නොකියා. ළමයි තමයි දවසක අසරණ වෙන්නේ. ඔය ඉස්සරහින් දකුණට තියෙන පාරෙන් හැරෙන්න අයියේ. ඔය ඉස්සරහින් නවත්තන්න. අතේ තියෙන ගාන මදි අයියේ. ගේ ළඟට එනවද සල්ලි ටික දෙන්න? අනේ අයියේ අපිට උදව් කරන්න. මොකද්ද මල්ලි ප්‍රශ්නේ? මම හයර් එකක් ආවේ. සල්ලි ගන්න තමයි මෙහෙට ආවේ. අපි වාහනක් කෙනකන් ඉදියේ. මේ ගෙදර අක්කා ප්‍රෙග්නන්ට්. එයා වැටිලා ඉදී අපි ඉක්මනින් අපි ස්පිරිතාලට එක්කන් එමු. ඒ අයියා බීලා ඇවිත් හැමදාම ප්‍රශ්න දාගන්නවා අදත් එහෙමයි. කසාද බෙදලා ලොකු පවක් ගෙවන්නේ මෙයා. මොකක් හරි වාසනාවට ළමයව අපිට බේරගන්න පුළුවන් වුණා. ඒත් අම්මා නැති වෙලා තියෙන ගෙදර අතිමයි.